ගුණවන්ත දරුවෙක් නම්. ඔව්. ඒ කියන්නේ රටට ආගමට ලැබි. ඔව්. දෙමාපියන්ට සලකන. හ්ම්. හොඳ යහපත් දරුවෙක් නම් අවසරයි අම්මට දැනනවලු කුසල නිකන් පවන් සලනවා. බලන්න එන්නේ දන්න දේවල් ඒකනේ. දැන් අපි හිතමු ආයේ ගුණ යහපත් දරුවෙක් පිළිසඳ ගත්තාම. දැන් අපි හිතමු ගුණ යහපත් නොමැති අකීකරු අසීලාචාර දරුවෙක් පිළිසඳ ගත්තා කියලා. අවසරයි මිලෝරාක් නැති කෙක් බඩේ ඉන්නවනම් ඔව්. අම්මට දැනනවලු නිකන් බඩට පයින් ගහනවා. ඒ කියන්නේ දරුවා බිහිවෙන්නත් ප්‍රථමව මේ දේවල් දැනගන්න පුළුවන් තමන්ගේ මවට. පුළුවන්. ඒ වෙලාවට තියෙන අවසරයි බඩට පයින් ගන්න එකෙක් ඉපදුනොත් ඉපදනකොට බෙල්ල මිරිකුවා කාලු දැන්. බලන්න කොහොම කරනවද දරුවන්ට ඒකනේ. දැන් අනේ අතමයි සේනාධිපතිතුමා හුඟක් එන්නේ හින්ද ඔබට අගේ නැතිවද කොහෙද අගේ නැතුව නෙමේ අවසරයි. දැන් ඔය රටට ආගමට මොකවත් නැති නැති. ඔව්. දෙමාපියන්ට සලකන්නේ නැති. ඔව්. මේ වාගේ දරුවෙක් හම්බෙලා අපි වාගේ එක එකාගේ කට කතා අහනකොට එන්නේ කල්ලෙතුන් බෙල්ල මිරිකලා විසි කරපුවා. එහෙනම් මේක අතකින් බලන විට හැබැයි කාරණයක් සමාජයට පිළිලක් කැලලක් බරක් නම් ඔහු ජීවත් වෙනවට වඩා සොබයි ජීවත් වෙන්නේ සිටින එක. මම අනුමත කරනවා ඒ කාරණේ. අනුන්ට කරදරයක් වෙවි ඉඳලා නිකන් දෙමාපියන්ට බැනුම් අස්සනේ උන් හදනවට වැඩි නෑ බෙල්ල මිරිකන එක. අරකනේ. මාගේ පියාදර දේවිගේ බලාපොරොත්තු ඉෂ්ට කිරීම සඳහා කාලහස්ති අමුතුමා කඩවල ලියුතුයි ඒ පිළිබඳව දැනුම් දීමට. වහා දැනුමට කාලහස්ති අමාත්‍යතුමා. මගේ